මේ වෙලාවේ අපි කතා බහ කරන සූදානම් වෙලා ඉන්නේ ආදරයේ ටෙලිනාට්‍ය අංගරචනා ශිල්පය. නැත්නම් හරි ලස්සන මිනිසෙක් හින්ද ලස්සන චරිතයක් සුන්දර මිනිසෙක් කියලා කිව්වොත් හරි මම නිවැරදි මේ දැන් කරගෙන හිටියට ගල් ගිලලා වගේ හරි සුන්දර හරි ලස්සන චරිතයක් හරි ලස්සන කෙනෙක්. අපි මුලින්ම මොකද්ද කියන්නේ කියලා. අපි මුලින්ම කතා බහ කරන්න පටන් ගමු මේක. එහෙමත් නැත්නම් මේ ආදරයේ ටෙලිනාට්‍ය එහෙමත් නැත්නම් ටෙලිනාට්‍යයක වැඩිපුර බරපතල උසලන්න වෙන්නේ. එහෙමත් නැත්නම් මේ චරිතෙට කෙනෙක්ව හරියාකාරව සකස් කරලා යවන්න වෙන්නේ ඔබ අති. කොහොමද දැනෙන්නේ ඒක? අතරම ටෙලිනාට්‍ය කෝච් චිත්‍රපටයක අංගරචනා කරද්දී අපිට මුලින්ම ගොඩක් අපිට දැනෙනවා. කියන්නේ එනම් මනුස්සය අපි එන චරිතයට අපි මේකප් කරන්න ඕන. මේකප් කරන්න ගම ලොකු කීක ප්‍රශ්න එනවා. දන්නවනේ කීක ප්‍රශ්න ඇවිල්ලා අන්තිමේටම කොහොම හරි අපි චරිතයට ඕන විදිහට අපි අංගරචනා කරලා අපි සෙට් එකට යවනවා. ඒ ප්‍රශ්න ආසයක් කෙනා දන්නවනේ මේ ප්‍රශ්න කුටෝම ඊපස්සේ ටික ටික වෙන වෙනම හදා ගන්නවා. වැඩි රොන්ද අපි යවනවා. මොකද ඒක මම හිතන්නේ ඒක තේරුම් ගන්න ඕනේ මේ අපි කියමු එක චරිතයකට අපි යවන්නේ අංගරචනා ශිල්පියාටින් ඒ චරිතයට යවන්න ඕන ආකාරයට සුදුසු විදිහට. සමහරුන් මේක මට මේක මේ විදිහට ගැලපෙන්නේ නැහැ, මට මේ ලිප්ස්ටික් එක, මට මේ ෂැඩෝ එක මට රූච් කළාම මෙහෙම ප්‍රශ්න ගැටළු රාශියකට මොනවද සිද්ධ වෙනව නේද? අනිවාර්යෙන්ම ගැටළු එකක් නෙමෙයි ගැටළු රාශියක්. ඒක පැහැදිලි කරනවා. නමුත් අපිට ආදිස්සේ කතා කරගෙන මේ වැඩේට ඕන විදිහට අපි කරගන්න පුළුවන්. ඒක දැනගන්න ඕන මේ අංගරචනා කරන ශිල්පියා ආදිස්සේ කතා කරලා කැරක්ටර් එක මෙහෙම යන්නේ කියලා අහන්න නම් ඒ වැඩේ සාර්ථක කරගන්න. මේ ආදරය කියන ටෙලිනාට්‍ය ගැන කතා බහ කරද්දී මොකද අද දවස් අපි හැදෙන හැටි එක්ක කතා බහ කරන්නේ ආදරය ටෙලිනාට්‍ය ගැන. ඔබත් විශ්වාස කරන විදිහට මමත් විශ්වාස කරන විදිහට මේ වෙනකොට ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළම තියෙන ටෙලිග්‍රාම එකක් කියලා කිව්වොත් ආදරේ මන්නේ වැරදි. ඔබට දැනෙන්නේ කොහොමද ඒ ටෙලිනාට්‍ය? ඇත්තටම මම හිතනවා ඒක ගොඩක් හිතනදී මම හිතනදී දෙකක් නෙමෙයි එකක් කියලා. මොකද මේ වෙනකොට ආදරේ ටෙලිනාට්‍ය බොහෝ දෙනෙක් කතා බහට ලක් කරනවා. මොකද එකක් වැලන්ටයින් ඩේ දවසේ ගිය නිසා ආදරී කියන මාතෘකාව යටතේ ගොඩක් කතා කරන නිසා. ඒ නිසා මම හිතනවා මේ නාට්‍ය ලංකාවේ මේක නාට්‍යපි මොකද මේක මෙගා නාට්‍යයක් නෙමෙයි විතරයි කරන්නේ. මේ මෙගා නාට්‍යෙම වැඩ කළා තියෙනවා. නමුත් ඊට වඩා වෙනස් ආකාරයේ විදිහට තමයි මේ නාට්‍ය කිරීමේ. ඒක අපි ළඟ දකින්න තියෙන්නේ. අනිවාර්යයෙන්. බොහොම ස්තුතියි වෙන අපිත් එක්ක මේ වෙලාවේ කතා බහ කරන එක තමයි මම කියන්නේ ගොඩක් ලස්සන කතා බහ කරන ආසීතන ලස්සන චරිතයක් කියලා මෙහෙම හිටියද අද කතා බහ කරන ටිකක් අඩුයි නේද? අඩු වෙන එක තමයි. මොකද කියන්නේ මොකද අපි පෞද්ගලිකව අපි අඳුරන නිසාම ඔබට ඒ වචනේ කියන්න බෑ මම හිතන එක බොරුවක්. කොහොම වුණත් බොහොම ස්තුතියි අද දවසේ ආදරේ ටෙලිනාට්‍ය කියන වචන කිහිපයක් කතා බහ කරන්න අපිත් එක්ක එකතු වුණාට. මේ පිටේ බලන්නේ. දැන් අතෝ ඉන්න පේන තවසරම. Hello? Sorry. Okay, action. Ajama? Ini baru parisnya malah ya? Nah, yang ini. Take it. මේ වෙලාවේ අපි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ ගොඩක් ආදරය කරන චරිතයක්. මේ ආදරය තුනක් තියෙන තවත් ආදරය කරන චරිතයක් සහ මම පෞද්ගලිකව ගොඩක් ආදරය කරන කෙනෙක්. සිතාමතක තමයි මේ වෙලාව කතා බහ කරන්නේ අජි අම්මා නිර්මලගේ. කොහොමද මේ චරිතය දැනෙන්නේ? ඇත්තටම මම හරිම ආසාවෙන් රංගපාන චරිතයක් මේකේ. සිතමයි විශ්වාස කරන්නේ ඇයි මෙච්චර ඉක්මනට ප්‍රේක්ෂකයෝ ආදරේ මේ ආදරේ ටෙලිනාට්‍යයේ හිත බැඳගෙන තියෙන්නේ? ඇයි මොකද මේ ටෙලිනාට්‍යයේ තියෙන විශේෂත්වය? මම හිතන්නේ මේ ටෙලිනාට්‍ය මිනිස්සුන් කෙරෙහි හුඟක් හිතවලට කාවැදුනා. මේක බලපුවයි මට කියනවා මේ ඔයා ඉන්න නාට්‍ය බැලුවා හරි හොඳයි. ඒ ඉතින් මමත් ඒ වෙලාවේ කිව්වා මට හොඳ මුණුගුරෙක් හම්බුණා. මට ඇත්තටම මම රංගපානවා කියලා මට තේරෙන්නේ ඒ චරිත මම හොඳට කරා.
එකතකින් මම වාසනාවන්තයි කිව්වා. ඒ කියන්නේ මෙච්චර කාලයක් කරපු චරිතත් එක්ක ගොඩක් ආදර කරන චරිතයක්ද මේක? ආච්චි කෙනෙක්ගේ චරිතය මම ළඟ මේක තමයි නැත්නම් අම්මලාගේ චරිත තමයි කරේ. ඉතින් මේ ඇත්තටම හුඟක් හොඳයි මේක. ඉතින් ආසාවෙන් යන්න මේක කරන්නේ ස්වර්ණවාහිනියකින්. ඔව්. ඉතින් මං එහෙ ගියාමත් මට අදිසිර මට මේ ළඟදී යන්න වුණා. ඒ කාර්ය මණ්ඩලේ ඇත්තටම මගේ දරුවෝ එතන ඉන්නවා කියලා මට තේරුණා. මම ගියාම ඒගොල්ලෝ සැලකිල්ල ඒ ගරු කිරීම මට තිබ්බ මගේ පුතාලගේ. මම කවදාවත් ඒක අමතක කරන්නේ මේ ඒක පිට දෙයක් නෙමෙයි කියලා මම හිතුවා. අනිවාර්යයෙන් මේ වගේ ලස්සන චරිතයකට මේ වගේ ආදරය කරන්න පුළුවන් ආච්චිම්ම කෙනෙක්ට ඕනම කෙනෙක් ආදරේ සහ මම ගොඩක් ආදරේ මේ සීතාවල්. මම මගේ ස්තුතියි සීතාව අපිත් එක්ක කතා බහ කරන්න. මතක තියාගන්න කොහොම වුණත් දැන් අද දවසේ මම මේ වෙලාවට සමුගෙන යනකොටම ඔයාලට මේ ආදරිය කියන මේ ලස්සන ආදර කතාවත් එක්ක එකතු වෙන්න පුළුවන්. අමතක කරන්න එපා සතිය දවස් 5ම රැ 7 මාට ආදරේ දැනගෙන දන්න මිනිස්සු ආදරේ කරන අය ආදරේ දැනෙන අය මේ හැම කෙනෙක්ටම පුළුවන් මේ ලස්සන කතාවත් එක්ක අඩ හෝරාවක් එකතු වෙන. ඉතින් මාත් එකතලා හිටියා වගේ අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ සතිය දවස් 5ම රැ 7 මාට ආදරියත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් තවත් ලස්සන ටෙලිනාට්‍යයක් ගැන කතා බහ කරන්න, ඔයාලා නොදුටු වටකොට ගැන කතා බහ කරන්න අනිවාර්යෙන් පොරොන්දු වෙනවා. අපි ලබන අඟහරුවාදත් ඔයාගේ නිවහනට රැ 7 වෙනකොට එනවා කියලා. මේ පොරොන්දුව තමයි සමගෙන යන්නේ. නම් ඔයාලා හැම කෙනෙක්ටම සුබ සතිය අන්තයක්. බයි.